අද මම කතා කරන්න හිතුවේ IUI අසාර්ථක වෙන්න හේතු පිළිබඳව. IUI අසාර්ථක වෙන්න හේතු කීපයක්ම තියෙනවා. මම ඒවා සරලව පැහැදිලි කරන්නම්. මුලින්ම බලමු කාන්තාව සම්බන්ධ හේතු මොනවද කියලා. එකක් තමයි ඩිම්බකෝෂයේ ගුණාත්මකභාවය අඩුවීම. ඒ වගේම වයස වැඩිවීම. මේකේ විශේෂයෙන්ම වයස අවුරුදු 35ට වැඩිවීම අසාර්ථක වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඕවුලේෂන් නැත්නම් ඩිම්බ නිදහස් වීම නිවැරදිව සිදු නොවීම. තවත් දෙයක් තමයි ගර්භාෂය ගැටලු. පැලියුපියන් ටියුබ් බ්ලොක්ස්, එන්ඩෝමෙට්‍රියෝසිස් වගේ තත්ත්වයන් පැවතීම. හෝමෝන අසමතුලිතතාවයන්. තයිරොයිඩ්, ප්‍රොලැක්ටින් වගේ හෝමෝන වල පවතින අසමතුලිතතාවයත් IUI එකක් අසාර්ථක වීම සඳහා හේතුව සාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා IUI එකක් කිරීමට ප්‍රථමව ඔබගේ හෝමෝන පිළිබඳව පරීක්ෂා කර බලා තයිරොයිඩ් වගේ හෝමෝන් නිවැරදි තත්ත්වයේ පවතීදැයි බැලීම වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු පුරුෂයාට සම්බන්ධ හේතු මොනවද කියලා. එකක් තමයි ශුක්‍රාණු ගණන අඩුවීම. ඒ වගේම ශුක්‍රාණුවල පවතින චාලක හැකියාව මොටිලිටි එක අඩුවීම. ශුක්‍රාණු ආකාරය අපි කියන මෝකොලොජි එක ඒ දුර්වල වීම. ඒ වගේම ක්‍රියාවලියට සම්බන්ධ හේතු බලපාන්නත් පුළුවන්. එතකොට IUI එකක් කරන වෙලාව නිවැරදි වෙන්නේ නැත්නම් ඒකත් අසාර්ථක වීමට හේතුවක් වෙනවා. ඒ කියන්නේ ඕවුලේෂන් ටයිම් එක මිස් වෙලා නම් ඒක IUI එක අසාර්ථකත්ව වීමට බලපාන්න පුළුවන් එක්තරා හේතුවක්. ඒ වගේම තමයි IUI එකක් කරනකොට ඖෂධවලට සමහරක් අයගේ ශරීරයේ ප්‍රතිචාර හොඳ නොවෙන්න පුළුවන්. අපි දන්නවා IUI attempt ගණන අඩුවීම සාමාන්‍යයෙන් IUI සාමාන්‍ය සයිකල්ස් 3ක් 6ක් වගේ කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන්. ඊට වඩා කිරීමෙන් ඒ තරම් ඵලදායීතාවයක් නැහැ. ඒ වගේම තමයි ජීවන රටාව හා වෙනත් හේතු. යම් කෙනෙක් අධික මානසික ආතතියක ස්ට්‍රෙස් එකකින් පසු වෙනවනම් ඒ වගේම ධූමපානයේ මත්පැන් භාවිතා කරන කෙනෙක් නම් බර වැඩි හෝ අඩු. ඒ කියන්නේ BM වගේ ඉම්බැලන්ස් තත්ත්වයක් තියෙනවා. පෝෂණය අඩු තත්ත්වයක් තියෙනවා. මේ හේතු වගේම ඔයා දැනගන්න ඕන වැදගත් කරුණාවක් තමයි IUI එක 100%ක්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එක් සයිකල් එකක සාමාන්‍ය සාර්ථකත්වය සාමාන්‍යයෙන් 10%ක් 120ක් පමණ සාර්ථකත්වයක් තමයි පවතින්නේ. එතකොට මේ IUI එකක් සාර්ථකත්වය වැඩි කරගන්න පුළුවන් ප්‍රායෝගික උපදෙස් කිහිපයක් මම කියන්නම්. වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ උපදෙස් ගත්තොත් ඕවුලේෂන් නිවැරදිව ට්‍රැක් කරන්න ඕන. අල්ට්‍රාසවුන්ඩ්, හෝමෝන් ටෙස්ට්, LH සර්ජ් වෙන එක අපි භාවිතා කරලා ඒ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කිරීම මගින් ඕවුලේෂන් එක නිවැරදිව ට්‍රැක් කරගන්නම වැදගත්. ඒ වගේම IUI එක ඕවුලේෂන් එකට ආසන්න වෙලාවේ කරන එක ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඖෂධ වර්ග නිවැරදිව භාවිතා කිරීම. මේ දීක්ලොමිපීන්, ලෙට්‍රසෝන් වගේ ඉන්ජෙක්ෂන් වෛද්‍ය උපදෙස් අනුව ලබා ගැනීම කරන්න පුළුවන් වෛද්‍ය උපදෙස් මත. ඒ වගේම තමන්ම ඖෂධ නවත්තන්න හොඳ නැහැ. දැන් ඇතම් ඖෂධ වර්ග වෛද්‍යවරුන් නියම කරයන් පස්සේ තමන්ට ඕන විදිහට ඖෂධ නැවැත්වීම සිදු නොකළ යුතුයි. ඒ වගේම සීමන් ක්වොලිටි එක වැඩි කර ගැනීම. IUI එකක් දින 2-3කට කලින් ඉඳලම ශුක්‍රාණු පිට නොකර සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම සීමන් වොෂින් ටෙක්නික් හොඳ ක්ලිනික් එකක් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි පුරුෂයාට සම්බන්ධව ගත්තොත් ධූමපානය මත්පැන් නවත්තන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙන්න දෙන දේවල් අඩු කරන්න ඕන. සිංක්, සෙලෙනියම්, විටමින් C, E වගේ දේවල් ඒ වගේ වෛද්‍ය උපදෙස් මත ඒ වගේ දේවල් ඖෂධ ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. විටමින් වර්ග ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. මොන වගේ විටමින්ද කිව්වොත් සිංක්, සෙලෙනියම්, විටමින් C, E වගේ දේවල් වෛද්‍ය උපදෙස් මත ගැනීම වැදගත්. ඊට කාන්තාව සම්බන්ධ උපදෙස් ගත්තොත් බර පාලනය කරගෙන ඉතාමත් වැදගත්. මෙහිදී BMI යගේ 19-25 අතර තියාගන්න ඕනේ. ඒ වගේම හෝමෝන බැලන්ස්, තයිරොයිඩ්, ප්‍රොලැක්ටින්, PCOS හොඳින් කන්ට්‍රෝල් කරගැනීම වැදගත්. ඒ වගේම ගර්භාෂයේ හෙල්දි තත්ත්වයක පවත්වා ගැනීම වැදගත් වෙනවා.
ඒ වගේම ඉන්ෆෙක්ෂන්, පොලිප්ස්, ෆයිබ්‍රොයිඩ්ස් තියෙනවා නම් කලින් ඒවා හඳුනාගෙන ඒවා ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඊළඟට කතා කරොත් ආහාර හා ජීවන රටා වැදගත් වෙනවා. මෙතනදි කිව්වොත් ෆෝලේට්, අයර්න්, ඔමේගා 3, ප්‍රෝටීන් වැඩි කරගන්න. ඒ වගේම ජංක් ෆුඩ්, සුගර් අඩු කරගන්න ඕන. රෙගියුලර් ලයිට් එක්සර්සයිස් වැදගත් වෙනවා. මෙතනදි වෝකින් වගේම හොඳයි ගොඩක්. ඒ වගේම යෝග ව්‍යායාම ගොඩක්ම හොඳයි. ඒ වගේම කියන්න ඕනේ මේ සීනි සහිත ආහාර අඩු කරලා, පිටි සහිත ආහාර අඩු කරලා තමන්ගේ ශාරීරික තත්ත්වය ව්‍යායාම කරලා හොඳ යහපත් මට්ටමින් BMI ගෑප් පවත්වා ගත්තොත් එයාට ගොඩක් වෙලාවට මේක සාර්ථකත්වය වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මානසික සෞඛ්‍යත් ගොඩක් වැදගත්. මෙහිදී කියන්න ඕනේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඕනේ. ඔයාලට පුළුවනි ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඇත්තටම මෙඩිටේෂන් වලට යොමු වීම ඉතාමත් වැදගත්. මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. බ්‍රීතින් එක්සර්සයිස් වගේ ඒවා කිරීම තුළින් මානසික ආතතිය අඩු කරලා මානසික තත්ත්වය හොඳින් පවත්වා ගන්නත් වැදගත් වෙනවා. IUI එකෙන් පස්සේ බෙඩ් රෙස්ට් ඉඳීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එම IUI එකක් කරලා බෙඩ් රෙස්ට් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් හෙවි වර්ක් වලින් වැලකලා ඉන්න එක හොඳයි ටික දවසක්. සාමාන්‍යයෙන් IUI එකක් සයිකල් 3ක් 6ක් උත්සාහ කරන්න පුළුවන් කෙනෙකුට 35ට වඩා ඉහළ නම් සයිකල් 3ක් වගේ කරලා ඊට පස්සේ IVF එකක් ගැන සිතීම වඩාත් යෝග්‍ය වෙනවා. මේ වීඩියෝ වටිනවා කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න. ඔයාගේ කිරිසිහිනේ ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් වටිනා වීඩියෝකින් ඉක්මනින්ම අපි හමු වෙමු.